ඕ කියන්න මොකද්ද වගේ නම මොකද ළමයෝ ඕ පඩගන්ත එකෙන් තමයි කතා කරන්නේ බොස් මේ සර් මගේ නම නිරෝෂා නිරෝෂා වයස කීයද ඔයාගේ වයස කීයද අනේ මේ ස්කූල් අවුට් වුණා විතරයි එහෙමද නියමයි කියන්න ඔයාගේ ඩීටේල්ස් පොඩ්ඩක් මට කියන්න ගෙදර කවුද ඉන්නේ මොනවද කරන්නේ අනේ මේ මම ඕල් කරලා ගෙදරට වෙලා ඉන්නවා මගේ කලින් අෆෑර්ස් 3-4ක් තිබුණා ඒවත් දැන් නැහැ ඊට පස්සේ මම ගෙදරට වෙලා ඉන්නවා දැනට මම නම් මුකුත් ජොබ් එකක් කරන්නේ නැහැ අක්කිලා අයියලා නම් ඔක්කොම ජොබ් කරනවා මම කෝස් එකක් කරා ඒ කෝස් එකත් මට හරියට කරගන්න බැරි වුණා ඊට පස්සේ තමයි මම හිතුවේ පඩගන්ධ එකට ඇප්ලයි කරනවා කියලා හරි ඔයාට මොකද්ද පඩගන්ධ එකේ තියෙන විශේෂත්වය හොඳයි ඉතින් පඩගන්ධ එක මම ආසයි ඒකට මේ දන්නවද පඩගන්ධ ලංකාව තියෙන්නේ කොහෙද කියලා එහෙම මතක නෑ බොස් මට මෙහෙමයි පඩගන්ධ ලංකා පුද්ගලික සමාගම නිලමැසි ගොඩ පාර පඩගඳාන කොහෙද බොස් යකෝ උඹට කන් ඇහෙන්නේ නැද්ද දැන් මං කිව්ව එක පාරක් දෙකින් විතරක් මතකයි පඩගන්ධ ලංකා පුද්ගලික සමාගම නිලමැසි ගොඩ පාර පඩගඳාන හරි ඔන්න හොඳට මතක තියාගන්න පඩගන්ධ ලංකා පුද්ගලික සමාගම නිලමැසි ගොඩ පාර පඩගඳාන මතකද ලේඛන ළමයෝ හරි වැඩි වැඩ නෑ ගස් ගල් පෙරලන්න නෑ ළමයෝ ටිකක් අර පොඩ්ඩක් කොටට හිරට එහෙම පොඩ්ඩක් ඇඟ පේන්න එහෙම ඇඳලා එන්න ඕන පොඩ්ඩක් පඩේකුත් ඇරියට කමන්නේ අර කැරකෙන පුටුවේ ඉඳලා කල් දෙකත් පේන්නනේ අඳින්නේ එතකොට තමයි මට ඔයාගේ චීක්ස් වලට කිස් එකක් දෙන්න හිතෙන්නේ හොට් කිස් එකක් ඕනවට වඩා මගේ ඔෆිස් රූම් එක ඇතුලේ රොමැන්ටික් වෙන්න ඕනි මං තමයි මේකේ CEO අනේ සර්ද CEO ඔව් මං තමයි CEO මේකේ හරි ඔයාගේ ඔය ඇඳුම් ටික ඔක්කොම ලෑස්ති කරගෙන ඒ වැඩ ටික කරන්න මං එන්නද ඔයාව එක්ක යන්න මං එන්න අන්නපා මම එන්නම් හරි එක්කෝ පිස්සු කෙල්ල මං එනවා එහෙනම් මේ අපේ වයිෆ්ට එහෙමව කියනව නෙවෙයි මම ඉතින් ඔයාගේ වයිෆ්ව දන්නේ නැහනේ මගේ වයිෆ්ව දන්නේ නැහැ මේකලා කවුද මනි මේකලාද පොඩ්ඩක් උඹ කටවාගෙන හිටහන්කෝ ඔව් කියන්න දනා මොකද මේ කවුද කතා කරන්නේ අලුත් ළමයෙක්ද ඔව් මේ මං කිව්වේ අර 13 ලොක එකේ ඇති අලුත් මෙම්බර්ස්ලා ගන්න අර මං අර මේකක් හදලා තිබ්බ නෝටිස් එකක් පොඩි ඒ නෝටිස් එක අරන් එන්න පොඩ්ඩක් බලන්න ඔව් ගිහිල්ලා හොඳට බලන්න මේ අර කිටමල් ලණුවක් දුන්නා මගේ වයිෆ්ට මොකද්ද දුන්න ලණුව මම දුන්න ලණුව තමයි මං කිව්වා මේ අලුත් පරණ නෝටිස් එකක් ඇති මේ අර පරණ ලොකස් වල කියලා ඒවා ටිකක් බලන්න කිව්වා අන්න ඒක ගිහිල්ලා මේ මැරී ගැන චෙක් කරනවා හම්බ වෙන එක නෑ ඒකලෝ නාත් කොන්නේ කඩාගෙන එයි කෑ ගහගෙන මේ මට කියලා මේ මහත්තද කෙට්ටුද කොහොමද ඔයාගේ බොඩි එක අනේ බොස් මම මහතයි පස්සලකුද ඔව් පස්සනම් අනේ බෑ වගේ කියන්න බොස් ඔව් ලොකුයි නියමයි ඔයා එහෙනම් කර්වි ගර්ල් කෙනෙක් බූටි ෂේප් නේ බූටි ෂේප් කියන්නේ ඕකනේ බම් මලපනින්නේ දැන් ඔබට බූටි ෂේප් කියලා කිව්වා මේක තේරෙන්නේ නැද්ද දැන් ගොඩක් ගර්ල්ස්ලාත් බූට් ලිෆ්ටර්ස් පාවිච්චි කරනවා දැන් මේ බලන්න දැන් මේ මාරම අප්ඩේට් වෙලානේ තියෙන කන්ට්‍රි එකත් එක්ක උඹ ඒක දන්නේ නැහැ හරි මේ මගේ යාළුවෙක් හිටියා මේ කවුද මේ අපේ කොමර්ස් ක්ලාස් එකට ගිය යාළුවෙක්
නදිනි කියලා හෙන්න පඩේකගේ ඒකිත් ඉතින් බුට් ලිෆ්ටර්ස් දානවා. ඒක පඩ යන්න වේකට අගරුව කරන්න එපා. එහෙම තමයි ගර්ල්ස්ලා. එතකොට ඔයාගේ දැන් ඔයා බුට් ලිෆ්ටර්ස් පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඔයාට අර ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. ඒ ඉන්ජෙක්ෂන් එක ඉන්ජෙක්ට් කරාම පියසින් කරාම ඔයාගේ මේ බුට් එක ලස්සනට කර්වි විදියට එනවා රවුන්ඩ් ෂේප් එකට.